හායි කොහොමද ඔයාලට? අද මගේ මෙමරිස් වලට එකතු කරගන්න හදන්නේ ජේසුව බලන්න ගිය දවසක්. මම මේ ජේසුව බලන්න යන දෙවෙනි හෝ තුන්වෙනි වතාව. මුලින්ම මම යනකොට මම හිටියේ A-level කරන වයසේ. කාලේ ගෙවී ගිහින් අන්තිම වතාවට මම මෙතනට ආව දවසක ජේසුගෙන් දෙයක් ඉල්ලුවා. මම බෞද්ධ කෙනෙක් වුණත් මම මෙතනට ආව වෙලාවේ ජේසු දිහා බලාගෙන මම දෙයක් ඉල්ලා සිටියා. මොකද පන්සලකට ගිහින් අපි බුදුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට මට දැනෙන සැහැල්ලු ගතිය මෙතනත් දැනෙන නිසායි. මහා ලොකු දෙයක් නොතේරුණු මට ඒ දේ සාර්ථක වුවහම ජේසුස් වහන්සේ ළඟට ආයෙම එනවා කියලා මම පොරොන්දු වුණා. මම ඉල්ලපු දේ විදිහටම මට ලැබුණා. නැවත මම මේ ජේසුව බලන්න යන්නේ අවුරුදු 2කින්. මම දැන් යන්නේ ජේසුගේම පවුලේ සමාජිකයන් එක්ක. ඒක ඉතින් මට තවත් එක් සතුටක්. එන්න ඉතින් අපි යමු ඒ කතාවට. මේක අපි හැමෝම දන්න ලස්සන පල්ලියක්. මේක තමයි මාරවිල කුරුස පල්ලිය. අපි මෙතෙන්ට ආවේ මාසේ අන්තිම සිකුරාදා. මුලින්ම අපි කරේ කෙනාපු වියලි ආහාර ද්‍රව්‍ය ටික මෙන්න මේ බදුනට දාපු එක. මෙන්න මේ අපේ චූටි මහත්තයා තමයි ඒක කරේ. ඊට පස්සේ අපි පොලිමේ හිටිය ජේසුව බලන්න යන්න. බලන්න කියන්නේ ජේසුව වඳින්න යන්න. ඉතින් ඒ අතර එහා පැත්තේ තිබ්බ අරලිය ගස්වල මල් පිපිලා මේ සොහොන් ගැබ් අතරින් මිනිස්සුන් ජේසුස් වහන්සේ වඳිනවා මං ආසාවෙන් බලාගෙන හිටියා. මෙතන තියෙන ගොඩාක් දේවල් කියවලා බල මම ඉතින් පොලිමේ ඉස්සරහට ගියා. මේ යන හැම තැනකදීම මම දැක්කේ මිනිස්සුන්ගේ ආයාචනා. බලන්න මං අහලා තියෙන විදිහට මෙතනට ඇවිල්ලා දන ගහලා ඕනම දෙයක් කිව්වොත් ඒ දේවල් ලබා දෙනවා කියලා මං අහලා තියෙනවා. ඕනම දෙයක් කිව්වේ අපි ඉතින් ඉල්ලන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය දේවල්නේ. ඉතින් මං හිතනවා ජේසු අපිට ඒ දේවල් වලට උදව් කරනවා කියලා. ඒ වෙලාවේ ගිෆ්ට් එකක් විදිහට හම්බුන මේ රින් එකත් අරගෙන මම යන්නේ මෙතන තියෙන පැන් වලින් ඒක සෝද ගන්න. මම එතනටත් යනකොට එතන හිටපු චූටි බබෙක් බෝතලයකට වතුර පුරවනවා. මං ඉතින් එතන පොඩි වෙලාවක් ඉඳලා මගේ වෙලාව ආව ගමන්ම මම මගේ රින් එක සෝදගත්තා. මේ වෙලාවේ ගොඩාක් කට්ටිය මෙතනින් පැන් පානය කරා. පැන් අරගෙන ඔළුවේ ගාගත්තා. මං හිතන්නේ ඒක ගොඩක් ආශිර්වාදයක් වෙනවා ඇති. ඉතින් මත් මේ විදියට මගේ රින් එක සෝදගෙන මං හිමීට යන්නේ මේක මට ගිෆ්ට් කරපු කෙනාගේ අතින්ම මෙන්න මේ මුද්ද දාගන්න. ඒක හරිම ලස්සනයි. ඒක මගේ ඇඟිල්ලටම මැච් වුණා. ඉතින් මං මෙතන ගොඩාක්ම ආස වැඩක් තමයි ඉටිපන්දම් පත්තු කරන එක. ඉතින් අපි ඉටිපන්දම් පත්තු කරා ඒ වගේම අපි වන්දනාමාන කරන වැඩ කටයුතු ටික කරලා අපි පොඩ්ඩක් නිවී සැනසෙල්ලි හිමීට අපි මේ මුහුදුවෙල්ල පැත්තට ආවා. පල්ලේ ඇතුළේ ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඇතුලේ සෙනගත් ටිකක් හිටියා. ඒ වගේම ඇතුලේ වීඩියෝස් ගන්න තහනම් කරලා බෝඩ්ස් ගහලා තිබුණ නිසා වන්දනාමාන කරන අයට බාධාවක් වෙයි කියලා අපි ගොඩාක් වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් පොඩි වෙලාවක් මේ විදිහට අපි බීච් එකේ එහාට මෙහාට ඇවිදලා අපි ගෙදර එන්න පිටත් වුණා.